අද ඇවිල්ලා තියෙනවා අමුතු භාණ්ඩයක්. මේක Chevy Corvette ZO6 එකක්. මේකේ variants දෙකක් එනවා. එකක් Stingray normal එක. ඒක 6.2 V8 engine එකක් එන්නේ. මේක ZO6 මේක upgraded version එක. මේකේ එන්නේ 5.5 liter V8 එක. මේකේ horsepower ගාන වැඩි. මේක අර engine capacity එක අඩු වුණාට අරකට වඩා horsepower වැඩි. මේක 670ක් horsepower තියෙනවා. අර වාහනයට වඩා significant price difference එකකුත් තියෙනවා. අපි start කරලා බලමු. ඉතින් යතුරු කොක්පිට් එකක් වගේ ඇතුළ මරු වාහනේ බයින්ඩව මේක රෙව් කරන්නේ මේ කෝල් ස්ටාර්ට් එක නෙමෙයි මේක දැන් පැදලා ආවේ අපි ඒ හින්දා හීට් වෙලා තියෙන්නේ. දැන් මේක තියෙන ඩ්‍රයිව් මූඩ් එකේ හින්දා ඒක රෙව් වෙන්නේ නැහැ. මේක ස්පෝර්ට්ස් මූඩ් අරවම මේකට යන්න පුළුවන්. ඒතර මේක වෙනස් වෙනවා. මෝඩ් එක. මේකේ තියෙන එක එක මෝඩ්ස් ගොඩක් තියෙනවා. මේක මේ ඉතින් ඇමරිකන් සුපර් කාර්ස් තමයි මේවා. ෆෑන් එක සද්ද ඔක්කොම මට. මේ වාහනේ මෙහෙ සෑහෙන ගණන් මේක මෙහෙ සෑ විකිනෙන්නේ $250,000 විතර ඕස්ට්‍රේලියාවේ. $250,000ටත් වැඩි ලක්ෂ 3කට කිට්ටු වෙනවා මේ වාහනේ. මරු වාහනේ. හැබැයි මේක ගොඩක් ඩිසයබල් වෙලා තියෙන මේ ළඟදී ඉඳන් මේ වාහනේ හේතුවක් තමයි දැන් මෙහි අනිත් තියෙන සුපර් කාර්ස් මැක්ලරන් ලැම්බෝගිනි වගේ ගත්තොත් ඒවා සෑහෙන මේක 2024 මොඩල් එක මේ අලුත්. ඒ වගේ අවුරුදු වල ලැම්බෝගිනි එකක් හරි මොකක් හරි ගන්නවා නම් ඔයාලට ගොඩක් වියදම් කරන්න වෙනවා. මීට වඩා $4 million වැඩි සෑහෙන වියදම් කරනවා. සාමාන්‍ය ලක්ෂ 6 7 8 almost 1 million යනවා. ඉතින් ගොඩක් මිනිස්සු මේකට යනවා. මේක ටිකක් අඩුවට ගන්න පුළුවන් සුපර් කාර්ස් වලින් බැලුවොත් අඩුවට ගන්න පුළුවන් සුපර් කාර් එකක් ඉඳලා. පට්ට වාහනයක්. ඩ්‍රයිව් එක එහෙම පිස්සු හැදෙනවා. මේක ප්ලේන් ක්‍රෑන්ක් V8 එන්ජින් එකක් එන්නේ මේකේ මිඩ් එන්ජින්. මේකේ මූඩ්ස් එහෙම සෑහෙන දෙන ඇත්තටම අපිවත් දාලා නැහැ මූඩ්ස් මොනවද කියලාවත් බලලා නැහැ වැඩි. මේක පෙන්නන්න හිතුවේ මේක පොඩ්ඩක් මරු වාහනේ හින්දා. මේවා අපි ගෙනාවා මං හිතන්නේ 6ක් 7ක් විතර ගෙනාවා. ZO6 නම් වැඩි ගෙනාවේ නැහැ. මොකද මේකයි ස්ටෑන්ඩඩ් මොඩල් එකයි අතර වෙනස තියෙනවා $1,00,000කට කිට්ටු වෙන්න ගණන් වල. ඉතින් ඒ හින්දා මේ වැඩි මේවා ඇවිල්ලා නැහැ. පොඩ්ඩයි තියෙන ZO6.